සුබ දවසක් යාළුවනි. ඔබ දන්නවා මේ වෙනකොට මැයි මාසේ ඡන්දයක් තියෙනවා. ඒ ඡන්දයට කියන්නේ ගමේ පුංචි ඡන්දය. ගමේ අපේක්ෂකයා තෝරන ඡන්දය. එහෙමනම් ඔබ හිතන්න බුද්ධිමත්ව මේ ඡන්දයේදී ඔබ බලය දෙන්නේ කාටද? විපක්ෂයටද? එහෙම නැත්නම් දැනට පවතින ආණ්ඩුවටද? එහෙම නැත්නම් ස්වාධීන කණ්ඩායමකටද? එහෙම නැත්නම් වෙන කුඩා පක්ෂයකටද? ඔබ හිතන්න, ඔබ බුද්ධිමත් වෙන්න. මේ තුලින් ඔබට ගමකට නගරයට වැඩක් කරගන්න පුළුවන් අපේක්ෂකයෙක් තෝරගන්න. මම ඇයි මෙහෙම කියන්නේ? පවතින රජයටම අවශ්‍ය නෑ බලය දෙන්න, විපක්ෂයටම නෑ අවශ්‍ය බලය දෙන්න, එහෙම නැත්නම් වෙන කුඩා පක්ෂයකට කියලා බලය දෙන්න අවශ්‍ය නෑ. මේ කාට දුන්නත් බලය වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. විපක්ෂයට බලය දුන්නොත් මේ නගර සභා ඇතුළු ප්‍රාදේශ සභාවල ඒත් වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. මධ්‍යම ආණ්ඩුවම වෙන්න ඕනේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ? මොකද නගරේ බදු මුදල්, ගමේ බදු මුදල් මහනගර සභාවට, නගර සභාවට, ප්‍රාදේශ සභාවට වාර්ෂිකව එකතු වෙන බදු මුදලක් තියෙනවා. ඒ තුලින් නගරේ නම් මහනගර සභාව නම් නගරාධිපති ඇතුළු නගරාධිපතිවරුන්ට, ප්‍රාදේශ සභාවේ සභාපති ඇතුළු කණ්ඩායම් වලට මේ මුදල් යොදවලා රටේ අවශ්‍යතාවයන් අනුව සංවර්ධන කටයුතු සහ වෙනත් යටිතල පහසුකම් ඇතුළු මේ සංවර්ධිත කාර්යයන් කිරීමේ හැකියාවක් තියෙනවා. සමහර අය හිතනවා පවතින රජයට ඇර වෙන කාටවත් බලය දුන්නට මේ ප්‍රාදේශ සභාවල වැඩ කිරීමේ හැකියාවක් නැහැ කියලා. ඒක මිත්‍යාවක් පමණයි. ඒ සිතුවිල්ල තිබේ 1940 ගණන් වල. දැන් එහෙම නැහැ. නගර සභාවේ, ප්‍රාදේශ සභාවේ පනතෙන්ම ඔවුන්ට පවර්ලා තියෙන පළාත් පාලන පනතෙන්ම සහ ව්‍යවස්ථාවෙන්ම ඔවුන්ට බලය පවර්ලා තියෙනවා. බලය ලබා දීලා තියෙනවා. මේ වාර්ෂිකව එකතු වෙන මුදල් වලින් රටට, ජාතියට, ගමට, ආගමට වැඩක් කරන්න පුළුවන්. ඒ බලයක් දීලා තියෙනවා. ඒ නිසාවෙන් අපි ස්වාධීන කණ්ඩායමක්ද, එහෙම නැත්නම් විපක්ෂයේද, එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේද කියලා නෑ. ඔබට ගමේ වැඩ කරන්න පුළුවන් දක්ෂයා ඔබ තෝරාපත් කරලා යවන්න. ඔබ ගමේ ඉන්න දක්ෂයා නගරාධිපති කරන්න, ගමේ ඉන්න දක්ෂයා සභාවේ සභාපති කරවන්න. ඒ තුලින් මේ ගමට වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසාවෙන් ඔබ මෙවර බුද්ධිමත්ව හිතන්න. ඔබ බුද්ධිමත් ඡන්දදායකයෙක් වෙන්න. ඔබ බුද්ධිමත්ම රටේ පුරවැසියෙක් වෙන්න. ඔබ සිතන පතන ආකාරයේ ඔබ ගමේ දන්නා හඳුනන අය තමයි ප්‍රාදේශ සභාවට, නගර සභාවට මෙවර තරඟ කරන්නේ. ඒ නිසාවෙන් මේ ගමේ ඡන්දය, මේ පුංචි ඡන්දය කියලා ඔබ අනිවාර්යෙන් ඔබ දක්ෂයෝ යවන්න, දක්ෂෙක් තෝරගන්න. අපේ සිතුවිල්ලත් ඒකයි. ඒ තුලින් කවුරු බලයට ආවත් මේ සභාවල, නගර සභාවල ඇතුළු ප්‍රාදේශ සභාවල බලය පිහිටෙව්වත් ඕනෑම කෙනෙකුට වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම වැඩ කරන්න බෑ කියනවා නම් නොහැකියාවක් තියෙන, කාර්යක්ෂමතාවයක් නැති, වැඩ කිරීමේ හැකියාවක් නැති, දේශපාලන කුහක අදහස් තියෙන පුජ්‍යලයන්ට පමණයි වැඩ කිරීමේ හැකියාවක් නැතුව සාමාන්‍ය බුද්ධිමත් ගමට, ජාතියට, රටට වැඩ කරන්න ඕන කියලා අය මෙවර දිනලා සභාවට ගිහිල්ලා වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබ බුද්ධිමත්ව හිතන්න, හිතලා දක්ෂයාට ඡන්දය දීලා පත් කරන්න. ජය වේවා, ජය වේවා.